ඉතින් කොහොමද සුබ දවසක් හැමෝටම දැන් අද මේ අරගෙන එන්න වීඩියෝ එක ටිකක් පරණ වීඩියෝ එකක් ඇත්තම කියනවා අපි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලදී ගත්තු වීඩියෝ එකක් මේ වීඩියෝ එක මගේ ෆෝනේ ගොඩක් දවස් තිබුණා මොකද මේ ඉතින් මමත් හරි එක්සයිටඩ් වෙච්ච අවස්ථාවක් ඒ කියන්නේ මොකද හරි අපූර්ව අවස්ථාවක් ජීවිතේ පළවෙනි වතාවට මුහුණ දීපු අත්දැකීමක් හරි ෂෝක් අත්දැකීමක්. ඉතින් ඕගොල්ලොත් දිගටම බලාගෙන ඉන්නකෝ මොකක්ද ඒක කියලා ඉස්සරහට බලා ගන්න පුළුවන්. කොහොමද හැමෝටම ඉතින් කළුවේ නිසා good morning කියලාම අද වැඩේ පටන් ගන්න. හතරයි වෙලාව. උදේ පාන්දර 4යි වෙලාව. ඉතින් කළුවරේ කොහෙද යන්නේ අපි නේද? කළුවරේ කොහෙද යන්නේ විශේෂ ගමනක්. ඒක දැම්ම කියන්නේ අපි පෙන්වන්න. මොකද ඒක අපිට සර්ප්‍රයිස් එකක් නිසා අපිට හිතුණා ඔයගලන්ටත් සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ කියලා. මේ ගමනටත් අනුරයි මායි අක්කයි අයියා යන්නේ. excited නේද? එක්සයිටඩ් මේක ජීවිතේ කවදාකවත් අත්විඳින්න නැති අත්දැකීමක්. ෆස්ට් ටයිම්. මම හිතන්නේ ඔව් ගොඩක් අපිව බලන ගොඩක් අය වෙනමත් වෙන්න පුළුවන්. මේ ඉන්නේ ඒ ගමනට යන අනිත් කට්ටිය අපි 4 දෙනාට අමතක. කති කරන්නේ? අපි get started. මොකටද get started? වැඩිකට ලෑස්ති වෙන්න යන්නේ ඊට කලින් ෆොටෝ එකක් ගන්න ඕනේ. එහෙම අනිවාර්යද? ඔව්. selfie. හරි අපි දැන් මේ දකින්නේ අපි ඔය යන ගමන ගැන ඒ ගමන යන කට්ටිය තමයි මෙම්බර්ස් ටික තමයි මේ වටේට ඉන්නේ. ඔය හිටගෙන ඉන්නේ මේ ගමන ගැන අපිට ඉන්ෆර්මේෂන් ටික දුන්න කෙනා ඒ ගැන විස්තරයක් කරනවා. මේක ටිකක් භයානක ගමනක්. දැන්ම කියන්නේ බලාගෙන ඉන්නකො මොකද්ද කියලා. හැබැයි ඉතින් ඒ ගමනේදී අපි දැනගත යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ ගැන තමයි මේ දැනුවත් කරන්නේ. මොන දෙයක් ඉන්නද මන්ද මගේ මේ වීඩියෝ කිහිපයක ඔඩියෝ නැහැ. ඉතින් ඒ නිසා මම විස්තරේ කියන්නම්. ඉතින් ඔය පේන්නේ මේ අවස්ථාව අපි උදේම මේ යන්න ඉස්සෙල්ලා අපිට මේ ගමන ගැන විස්තර ටිකක් එයා පැහැදිලි කරලා දෙනවා. හරි ඊට පස්සේ දැන් මේ ඉන්ෆර්මේෂන් ටිකත් අරගෙන අපි ඔන්න මේ ගමන යනවා. මේ ගමන යන කට්ටිය තමයි අපිත් එක්ක යන්නේ. දැන් මේ එතෙන්ට යන්න ඉස්සෙල්ලා අපිට බස් එකක ඔය තියෙන බස් ටික අපි හැමෝම බස් වල තමයි එකගෙන ගියේ. ඉතින් මේ යන්න ඉස්සෙල්ලා ඉතින් ටිකක් වෙලා යන ගමනක් මේ ගමන. ඒ නිසා වොෂරූම් වලට මේ යන්න ඕනේ. ඔන්න ඔය මම පේරන්නේ මං ඉන්නේ ඔය වොෂරූම් පොලිමක. ඉතින් ඕස්ට්‍රේලියාව කියලා නෑ ඉතින් නේද? ඒ ලංකාව වගේ තමයි. ඉතින් ඇතුළේ ඉන්න එක්කෙනා තාම නෑ. එනකම් මේ බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න අපිට හම්බුණු බස් එක. ඒ බස් එක ගෙනගලා අපි ගියා ටිකක් දුර යන්න ඕන. ගිහිල්ලා ඔන්න අපි බැස්සා. හරි දැන් ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති අපි මේ යන්නේ මොන වගේ ගමනක්ද කියලා. අපි මේ එයා බැලුන් එහෙමත් නැත්නම් හොට් එයා බැලුන් එකක ගුවන්ගත වෙන්නයි යන්නේ. මට නම් මේ ෆස්ට් ටයිම් මට වගේම අක්කලා හිටියත් එහෙ අක්කලාගෙත් ෆස්ට් ටයිම්. ඉතින් මේකට යන්න මේ දවස් ගාණක් තිස්සේ මේ බුක් කරගෙන ඉන්න ඕන වෙලාවක්. ඉතින් ඒ නිසා අපි අක්කට යට ගොඩාක් තෑන්ක් කරන්න ඕන. අපි මේ ගමන එක්කගෙන ආවට. They were just going to make their way over here for me. දැන් මේ වැඩේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු මොකද්ද මේක වෙන්නේ කියලා. Okay, perfect. All right, well, welcome everyone. This is Josh. He's going to be crewing for us, and obviously you've met the lovely Hayley. What we're going to be doing in a minute, we're going to tip this basket over. We're going to attach this balloon to the basket when this briefing's finished. We'll drag it out this patch of grass here and turn the fans on. Pretty much what they're doing there. See the balloons on its side. That's just the cold air. And when you put the hot air in, it obviously brings it into an upright position. Okay. So when it comes back into an upright position, this basket will be flat on the ground. It won't be on a bit of a tilt. Flat on the ground. Don't use the climb aboard. And just one foot, you just climb into the section I'll assign you into. Okay. If you could stand with the people that you're with. So just stand with the people that you're with. Your groups. If you don't want to be with them. මේ කරනවා ගන්න.
දැන් මේ බැලුම් රයිඩ් එකක් තමයි යන්න ලෑස්ති වෙන්නේ. මේ වැඩේට අපි ඉන්වෝල්ව් වෙලා තමයි මේ වැඩේ කරන්නේ චුට්ටක්. මේ කියන කට්ටිය. ඔව් ගොඩක් කට්ටිය ඉන්නවා. Alright, if we can just step back a little bit. I'm going to ask for one volunteer on this side too. Okay. I'm going to... Pardon? I just got a... මෙන්න මේ බැලුම Can තමයි I get අපි you all යන්නේ. behind here for me? ඉතින් අක්කා කියන විදිහට කරන්න වෙනවා. මොකද මේ එයා අක්කලා කියන දේ තමයි බැලුම යන්න වෙන්නේ. ඉතින් මේකෙන් පිටිපස්සෙන් ඉන්න කිව්වා. අපි ඔන්න පිටිපස්සට ආවා. ඔව්. දැන් නන්න බැලුන්ස් ටික අපිට රෙඩ් බැලුන් එක අපිට රෙඩ් එකක් තියෙන්නේ. දැන් මේ ඒ රෙඩ් බැලුන් එක තමයි අර විදිහට මේ ඒක රෙඩි කරගන්න ඕනේ. හරි. දැන් අපේ එක බැලුමක බැලුම් අද කීයක් වෙනවද? මම හිතන්නේ 5ක් යනවා. 4ක් තියෙනවා. ඔව්. එතකොට මේ වගේ බැලුම් අද 5ක් යනවා. එක බැලුන් එකක 22ක් යනවා කියලා කිව්වා. ඉතින් අපි දැන් අපේ බැලුම තාම රෙඩි නැහැ. ඔව් දැන් එතනින් අපේ බැලුම මේ තියෙන අපේ රෙඩ් බැලුන් එක අපේ කට්ටියකින් 5 දෙනෙක් එන්න කියලා කිව්වා. ඔව්. ඒක හෙල්ප් කරන්න පොඩ්ඩක් බැලුන් එක දිග අරගන්න. ඉතින් දැන් අපි මෙන්න මේ කෑල්ල තමයි අපි අද යන්නේ. දැන් අර අන්න තව බැලුන්ස් ටිකක් පහක් නෙමෙයි නේ 1 2 3 4 5 ගොඩක් තියෙනවා. කොහොම හරි මුලින්ම කිව්ව විදියට දැන් අපි කොහොම හරි අපි යන්නේ රෙඩ් බැලුන් එකේ. අපි යන්නේ රෙඩ් බැලුන් එකේ. මෙන්න මේ බැලුන් එකේ බැලුන් එක පුම්බ ගන්න ඕනේ ඉතින්ලා. ඔව් මේ ගත කරලා. මේ ඉන්න. ඔත් බැලුම ගැන අදහසක් තියෙනවද කියන්නේ? මයිල කොල්ලව. මයිල කොල්ලා බලාගන්න. මට මොනවද තියෙනවද අවසන් වතාවට කියන්නේ? බත් නම් ඉන්නේ කෙල්ල. ඉස්සස්ස කෙල්ලව බලාගන්න. කෙල්ල බලන්න මං හිතන්නේ නෑ. මොකද මේ අපි අද මේ යන්න රයිට් යන බැලුන් එක මේ කම්පැනි එකේ ඕන තමයි ඒකේ පයිලට්. ඔව්. ඉතින් ඒක නිසා මේ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. සිම්සන් නෝතම්. එහෙම නමක් කිව්වා. ඕන කෙනෙක්. ඕන කෙනම එයා තමයි මේ ඒ ඕන නෝන කෙනෙක්. අපේ බැලුන් එකේ මේ පයිලට්. ඉතින් ඒක නිසා මේ ඔන්න දැන් අපේ බැලුන් එක රෙඩි කරගෙන යනවා. මේක එක්සයිටඩ් ඇත්තටම මේ කියන්නේ මේක ජීවිතේ කවදාකවත් අන්න ප්‍රබුදිත් අයියා ගිහලා එතන වොලන්ටියර් වැඩ. ඔව්. ඒ තමයි බැලුම අපේ සූදානම් කරන්න අපේ බැලුමෙන් ඉදිරිපත් වෙච්ච වොලන්ටියර්. බැලුම් පුම්බන් ඉදිරිපත් වෙලා තියෙන. හැබැයි ඉතින් යඟපත නම් එහෙම ලොකු නැහැ බැලුම පුම්බන්න තරම්. හැබැයි ඉතින් උනන්දුවෙන් ගිහින් තියෙන. මොකද එයා බැලුමට යන්න හරිම උනන්දුයි. බැලුම පුම්බන්න ලෑස්තිලා ඉන්නේ. ඈ? අපි ස්පෙෂලි තෑන්ක් කරන්නත් ඕනේ යාට මොකද ඉතින් එයා තමයි බලෙන් ඔන්න දැන් අපිව එකගෙන ආවේ මේ ගමනට ඉතින් ප්‍රවුදිත් අයියට අපේ අක්කට ගොඩාක් තෑන්ක්ස් අපිව මේකට සම්බන්ධ කරගත්තට මොකද හදිස්සි අපි ආපු ගමන මේ ඒ නිසා ඔන්න තේනවා බැලුම් පුම්බල ඔන්න සෙට් එකක් එක බැලුම් එකක් යනවා ඔන්න කට්ටියක් පිටත් වුණා රයිට් මෙන්න මේව තමයි බැලුන් එකට එයා කියන්නේ මේ ලොකු ෆෑන් එකක් තියෙනවා මේ ෆෑන් එකත් එක තමයි ඉස්සෙල්ලාම මේ විදිහට එයා එක සෙට් කරගන්නේ ඊට පස්සේ තමයි ඒකට ඕනේ කරන අනිත් දේ අපි කරන්නේ ආයේ ඔව් කෙට්ටුවට හිටියද උලම් බැලුමට ඔව් බැලුමට උලම් ගහන්න දැක්කයා මෙන්න මේ විදිහට ඔන්න හො තමයි බැලුමට උලම් ගහන්නේ ඔව් දැන් මේ විදිහට බැලුම ටික ටික පිම්බෙනවා ඉන්නවා දැන් අපි අපේ ෆොටෝ ගන්නවා දැන් අර බලුන් අන්න එහා බැලුම පිම්බිලා හැබැයි මේක අර අපිට උඩ යද්දි පොඩියට කරන ඔන්න අර කලින් ගිය බැලුම උඩ යනවා අය ඒක නෙමෙයි ලොකු එකක් නේද මේ මේක ලොකු මේක ලොකු ඒක නෑ නෑ මම හිතන්නේ උඩ යද්දි පොඩියට කරනකොට පල්ලෙහාට දෙයි ලොකු ගොඩාක් ලොකුයි ඔන්න අපේ බැලුම රෙඩ් බැලුන් එක පිම්බිලා අපේ ප්‍රබුදිත් අයියා යයි දාස්කට කියලා අපි බලමු ඉතින් මොන්න මේ වැඩේ තමයි දැන් අද ඔන්න ලෑස්ති වෙන්නේ මේ බලුන් එක බැලුම යන්නේ අපි ඔව් දැන් ඒක අනිත් පැත්තට මෙහෙම පෙන්නවා අනිත් බලුන් ටික පොඩ්ඩ අගපර තියෙන එක්කන ගිහලා බැලුම අල්ලලා හරි ආසයි නේද බැලුම සල්ලයි ගන්න මගේ බැලුමට ඔන්න බැලුම දැන් ටික ටික ලොකු වෙනවා මේකද බැලුම ඇතුළ
අතුල බලා ගන්න පුළුවන් බැලුන් එකේ. මේ විදිහට ඒක අතරම මේ අර ෆෑන් එකේ තියෙන උලකින් තමයි මේ විදිහට ඔව් මේ අර ලොකු ෆෑන් එකක් තියෙනවා මේකේ උලකින් උලකින් තමයි මේ ඒ බැලුන් එක ඉස්සලාම මේ විදිහට මේ එයා එක අතුලට යවන්නේ. එයා කියන්නේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා අපි බලමු ඊට පස්සේ. යක්කා ඉන්නවා මේක බලන්න උඩ යනවා මෙන්න මේකට බලුන් ටිකක් යනවා අත්ත තියාගන්න හරි හරි ලස්සනයි නේ හරිම ලස්සනයි ඒ මොකද්ද කරන්නේ මේ තමයි මේ දැන් හොට් එයා බැලුන් කියලා කියන්නේ ඒක තියෙන එයා එක මේ විදිහට තමයි මේ රත් කරන්නේ ගෑස් වලින්. මේ අපේ 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 බැලුන් එකද මේ තමයි එයා එක මේ විදිහට තමයි මේ හොට් කරන්නේ. ඒකට තමයි බැලුන් එක මේ උඩ යන්න පටන් ගන්න. ඒ හරියටම කිව්වොත් එහෙම ඕක ටෙක්නිකල් වෙන කතාවක් ඇති. ඒකට අපිට තේරෙන්නේ මේ විදිහට මේ තාපට ගිනි ගන්න All right, everyone get ready, okay? sure. everyone get ready okay මෙතන මෙන්න මේ ෆෑන් එකෙන් තමයි අපේ බැලුන් එකට පුලන් ගන්නේ හරි දැන් ඔන්න දකින්නේ අපි අර පුම්බපු බැලුන් එකේ අර කූඩයක් වගේ එකක් තියෙනවා. ඒකට අපි කට්ටිය නැගපු අවස්ථාව. මේක ඉතින් උඩට යනකොටත් දිගින් දිගටම අර ඔයගොල්ලෝ දකින්න ඇති අර මේ ගින්දරක් වගේ එකක් ඒක ඒ ආයක උඩට යනවා. මොකද ඒකෙන් තමයි මේ බැලුන් එක දිගටම පිම්මිලා රඳා පවතින. තාම මේ බැලුන් එක බිමට ගැට ගහලා තියෙන්නේ. ඉතින් මෙයා තමයි අර අපි කිව්ව ඕන නෝන. ඉතින් එයා තමයි අපිත් කියන්නේ. ඉතින් මේ එයා තමයි අතන අපි බස් එකත් ඩ්‍රයිව් කරගෙන ආවේ. ඉතින් ඔන්න දැන් තමයි ටික මේ බස් වලට ගැට ගහලා තිබුණේ මේ බැලුන් එක කලින්. දැන් ඔක්කොම මේ ලනු ටික ලිහන්නේ. දැන් අපි පිටත් වෙන ලෑස්ති. දැන් ගුවන් ගත වෙන්නේ උදාහරණ ගලා ඉන්නවා මම හිතනවා මම කියලා ඒක කියලා ලොකු සත්‍යයක් තියෙනවා ඇටල් මේකට ගියා මේ ආයක අත්තරන් ඕනේ ඒකත් හරි ඉතින් පේනවනේ මේක මේ හරි අපිට මේ කියන්නේ එක ජොලියක් වුණාට හැබැයි මේක මේ ගෙන යන කට්ටියට මේක ඕනයිස් කරන කට්ටියට මහත් වූ පරිශ්‍රමයක් දරා කරන්න ඕන වැඩක්. මොකද අපි සේෆ්ටි එක ගැන ඒගොල්ලෝ අපි වග කියනවා. ඉතින් ඒ නිසා මේක වටේ ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් මෙකනිසම් එකක් තියෙනවා මෙතන. ඉතින් ඒ නිසා මේ බැලුම උඩට ගන්නවා කියන එකම ලොකු දෙයක්. ඉතින් ඒක මේ තවමත් දැන් පේන දැන් එලි වෙලා අපි උදේ 4ට මේ ගමන පටන් ගත්තේ. දැන් තමයි පිටත් වෙන්න ඕනේ යන්නේ. All right, that's it. How was it? What are you laughing for? Get out. No, I just kidding. I'm scared of heights. Your first time, isn't it? Yeah. ඔන්න ඉතින් මේ ගුවන්ගත වුණා. ඔයගොල්ලන්ට මේ කතා කියන දේවල් ඇහෙනවද බෑ ඇහෙන්න ඕනේ. දැන් ඉතින් අපි උඩට යනවා. Bye.
ඉතින් මේ බැලුන් එක ගුවන් ගත වෙනකම දැන් මේ වීඩියෝ එක ටිකක් ඇදුනා ටිකක් දිග වුණා. හැබැයි එහෙම ඕනුනේ අපිටත් ඔයගලන්ට පෙන්වන්න ඕන. මොකද අපිත් ඒක ෆස්ට් ටයිම් ඉඳපු නිසා මේක මේ කොච්චර අමාරු වැඩක්ද කියන එක. ඉතින් ඔයගලත් ඒක දකින්න ඕනේ. යා අදහස් කියන්න ඒක මාර එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම කිව්වොත් එහෙම. මොකද මේ හරි ලස්සනට පල්ලෙහා හොඳට පේනවා. මොකද මේ මෙහෙම view එකක් උඩ ඉඳලා මිසක් ගන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. තව ලස්සනයි අපිට සමගාමීව යන තව බැලුන් ටිකක් පෙන්නන්න මේ අපේ මේ ගෲප් එකේ ඒ බැලුන්ස් ටික හන්ට වැලි. හරි මෙන්න මෙහෙම තමයි අපි යන්නේ. ඔන්න ඉන්නවා කට්ටිය බැලුන් එකේ. ඒක අමාරු ලස්සනට පේනවා මේ view එක. මේ දැන් අපි ඔයගොල්ලන්ට පෙන්නන්න ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕන එක්ස්පීරියන්ස් එක. අනිවාර්යයෙන්ම මොකද මේ දැන් සාමාන්‍යයෙන් අපි ප්ලේන් එක හරි හෙලිකොප්ටර් එක යනවා වගේ හරි නෙමෙයි. මොකද ඒක දැන් අපිට මොකද ගෑස් එකෙන් තමයි මේක ඒකත් එක කන්ට්‍රෝල් මාර කරන්නේ. රස්නයක් කරනවා. ගෑස් එකෙන් තමයි කන්ට්‍රෝල් ඔව් කරන්නේ. දැන් අපි ප්ලේන් කලින් කීක හිටිය ප්ලේන් එක වගේ යනකොට දැන් අපිට වහලා හුලඟක් පේන්නේ. හැබැයි හුලඟ නෑ ලොකුවට නේ. හුලඟ නෑ. ඒක නේද හරි ලස්සන දවසක්. හොඳයි. මම හිතන්නේ ලංකාවේ විතරට පොයේ දවස. ඒ නිසා හඳක් තිබුණ කලින් දැන් නම් හඳ නෑ. හ්ම්. ඒ නිසා හොඳ වෙදර් එකක් හොඳයි. ඉතින් වටපිටාවත් හරිම ලස්සන. ඉතින් මම හිතන්නේ මම ප්ලේන් එකේ යරෙන්නේ උඩ ගියපු first experience එක. Let's get up there and then we'll just chase them up. ඔය තියෙන්නේ අපිත් එක්ක උඩ ගියපු අනිත් කට්ටිය. ඒගොල්ලෝ අපිට වඩා ටිකක් උඩින් ඉන්නේ. බලන්න පුළුවන් දැන් අපි අඩි 1400ක් උඩින් ඉන්නේ. උඩින් උඩට යනවානේ. තාම නෑ. අන්න. ඔව් ටික ටික දැන් යනවා. බලපන් ලස්සන කන්දක් අපි අනිත් කට්ටිය ගෲප් එක. ඈත පේනවා හිතන්නේ බලාකුළු ඉරමාමත් වෙනවා. හලෝ. කවුද ඒ කුඹියෝ වගේ ඉන්නේ? කුඹියෝ කිව්වට කුඹියෝ නෙමෙයි. එන්නේ. අපේ ඉස්සසගේ වචන කියන බුම්බක් කළා. එහෙමත් නැත්නම් හරක් කියනවා. බලන්න කැංගරස්ලා මම හිතන්නේ අපිට. කැංගරුස් ඉන්නවද? සූම් කරලා බලන්න මොකද කියලා. කො? මේ අනේ සූම් කරන්න අන්නේ. දැන් ඉන්නවා කීපද? මෙන්න සෙට් එකක් ඉන්නවා. මෙහෙම කැංගරුවෙන් කොට ගන්න. මේ ඔක්කොම මිදි. මොකද මේ හන්ට වැලි කියලා කියන්නේ මේ වයින් නේද? වයින් අපිට වලට කලින් ගොඩක් වීඩියෝ එක ප්‍රසිද්ධ මේක පෙන්නලා පැත්තක්. තියෙනවා. ඒ නිසා ඔන්නෝම් පෙන්නමු අපි මේ තියෙන්නේ ඔක්කොම මිදි වගාව. මේ හන්ට වැලි ගොඩක් ප්‍රසිද්ධ ඒකට. සහ චොක්ලට්ස් වලට මේ ඉතින් චොක්ලට් සහ වයින් මේ දැන් අපි ඔක්කොම මිදි.
is the garden here, running up through to your right. හන්ට් වැලි ගාඩන් එක. හන්ට වැලි ගාඩන් එක. අපි යට ඉඳන්නේ ගොඩ. ඔව් අපි ගොඩ. අපි එන්න ලෑස්තිලා හිටියේ දැන් එන්න ඕනේ මං හිතන්නේ. හන්ට් වැලි ගාඩන් එක අපි. ඔව් එන්න හිටියේ දැන් එන්න ඕනේ අපි ඒක උඩින් බැලුවා. උඩින් බැලුවා. ඔයගොල්ලොත් බැලුවා. කට්ටිය බැලුවා. මොකද මේ අපි පල්ලෙහෙන් ගියා නම් මෙහෙම බලන්න හම්බෙන්නේ ගෝල්ෆ් අපි දැකලා තියෙන්නේ ඇක්වා ගෝල්ෆ්. ඔව් දැන් මේ ඇක්වා ගෝල්ෆ් වතුරෙත් ගහන්න පුළුවන්. වතුරෙත් ගහන්න පුළුවන් මේ දන්නේ නැහැ කොහොමද සෙල්ලම කියලා තියෙන. වතුරෙත් දන්නේ ඔව්. අයියනේ කියන විදිහට තමයි. දැන් අපිට චූටි කරන්න පොඩි ඩ්‍රීම් එකක් තිබුණේ නේද? බලාපොරොත්තු කියලා බලන්න. මේ වලාකුලක් වෙන. ඔව් මම ඉන්න වලාකුළුත් එක්ක වලාකුළු වලට වඩා උඩින් වලාකුළු හැමදාම අපිට වඩා සද්ද දාන ඉඳලා කමන්නේ මම කියන්නේ ඊට පටන් ගමු. වලාකුලක් මැදින් යන මොහොතක්. පුංචි කාලේ ඉඳන් ආසන්න වලාකුළුට උඩින් අපි ඉන්නේ. දැන් ඔන්න වලාකුළු අතරින් යනවා. අතරින් යනවා. ඉතින් හරිම ලස්සනයි. කියලා කියන්නේ. ඔව්. මේ මීදුම නේද? ඔව් මීදුමක්. මීදුමත් එක්ක ඊට උඩින්. ඔව්. ඉතින් දිගටම තියෙන එහෙම ඒ වගේ අර රෙඩක් තියෙනවා. Heaven. It's like heaven. එතක අනිත් බැලුන් ටිකක් ඉන්නවා. වැඩිය බෑ මේ උඩ ඉන්න අයියාගේ සද්දෙත් එක්ක. මොකද ඒ ගෑස්. මේ ඉන්නේ අයියා. මේ ඉන්නේ අයියාගේ යටින් ඉන්නවා. ඉතින් මේක හරි ෂෝක් අත්දැකීමක්. හරිම අපූර්ව අත්දැකීමක්. දැන් විශේෂයෙන් කියනවා අපෙන් අහනවා දැන් කෝ ඉස්සස්ස කියලා. මේ ගමනට පොඩි ළමයිව ගෙන යන්න බෑ. තහනම් මොකද දැන් මේක ටිකක් ආරක්ෂාවක් එක්ක යන්න ඕන ගමනක්නේ. උඩට ගියාට පස්සේ මේව අල්ලගෙන මේ ඉන්න ගමන් තමයි ඔය වීඩියෝ ෆොටෝ වුණත් ගන්න ඕන. ඉතින් ඒක පොඩි බබාට තේරෙන්නේ නැති හින්දා පොඩි අයව විශේෂයෙන්ම දැන් අපේ අක්කා දුක වේදියාගේ බව්ව ගේන්න බැරිනා කියලා. ඉතින් එහෙම මේ සත්තුන්ව එහෙම ගේන්න බෑ. වැඩි හිටියෝ පමණයි සහභාගී වෙන්න ඕනේ. ඒ නිසා අපි සස්සා මේ ගමන හැබැයි ඉතින් එයා ඊටත් වඩා සතුටින් ගෙදර ඉන්නේ. මොකද එයාට මයිලෝ ඉන්නවනේ. මයිලෝ බව්ව. එයාට මේ දවස්වල වෙන සිහියක් නෑ. මේ ලෝකේ එයාගේ ඉන්න එකම යාළුවා හොඳම යාළුවා තමයි මයිලෝ. අන්න දැන් එකක් බිමට බහැලා. අපි හරි දැන් ලෑන්ඩ් කරන තැන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ලෑන්ඩින් මෙඩේට අපි ඉතින් ඊට කලින් කට්ටිය ලෑන්ඩ් කරලා. ලෑන්ඩ් කරලා තියෙන්නේ. නෑ ඊට මාමවත් වෙන්නන්නේ. අද ඉරට ටිකක් ළඟයි අපි. ළඟයි. ඔව් ඉතින් බලන්න ලස්සන. දැන් මේ ලෑන්ඩින් මෙහෙම තමයි ඉන්නෝනේ. ලෑන්ඩින් පොසිෂන් එක. දැන් අපි ලෑන්ඩ් කරලා. ලෑන්ඩ් කරා. Beautiful. Did you all enjoy that? Yeah. Right. Right. හරි. අපි පල්ලෙහාට ආවා. දැන් මේ හරියට හොඳටම මීදුම. ඔව් නේ අවුවයි මීදුම දෙකම තියෙනවා. Have a look at this coming in. Here we go.
gonna make me jealous. Look, yeah. Oh, that is amazing. Yeah, good on you. That's That is amazing. That's a good one. එහෙම තමයි බැලුම හැකිලීම තමයි දැන් මේ දැන් මේ දැන් අපි ආපු මේ බැලුන් එක මේ බිමට ගන්න ඕනේ. ඒක දැන් ඒක තමයි මේ වැඩේ කරන්නේ. දැන් ඒකේ තියෙන උලන් ටික ගියාට පස්සේ අර උඩට දීප උඩුකුම් තෙරපුමනේ උඩුකුම් තෙරපුමනේ තියෙනකොට බැලුම බිමට වැටෙනවා. ඔන්න වැටෙනවා. ඒකත් හරි ලස්සන වැඩක්. ලෑඩි බැලුම Still got me, doll? මෙන්න මේ දේ තමයි Keep going there. බැලුන් එක බිමට ගහන්නේ. උඩ තිබ්බ බැලුමක් බිමට වැටෙන සිද්ධ වුණා. අපි වගේම බැලුමක් බිමට ආවා. ඒවා මේ පොඩි ටෙක්නිකල් වැඩ. ඉතින් ඒගොල්ලෝ ඒකට හොඳට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් Let's get down lovely. Yep, got that off there. Thank you. Alright. හරිද? දැන් හරි බහින්න. මම තමයි බහින්න තියෙන්නේ. බහින්න. මමත් බහින්න. බහින්න. මට තියෙන ප්‍රශ්නේ මේක නැගලා මේකද? අල්ලගන්න බෑ. පොඩ්ඩක් මම බහින්න ගන්න එපා. බහින්න එක ගන්න එපාලු මොකද දැන් අමාරුවෙන් තමයි ඔන්න ඔහොම මම බහින්නේ මෝඩ විදියකට. right කොයි ඩබලත් මීළඟ වැරදි විදියකට මම බයිස්සේ නේද? ඔව් ඒකේ තියෙනවා ක්‍රමයක් බහින්න. මීළඟ yes ඔව් ඉතින් බැලුමෙන් බිමට බහැලා දැන් ඉතින් බැලුම හකුලන වැඩේ තියෙන්නේ. ඉතින් හැමෝම කට්ටිය ගොඩක් හැපි ගොඩක් සතුටු වුණා. ඉතින් තමයි වැඩේ සිද්ධ වුණේ. දැන් මේ බැලුන් එක ආවට පස්සේ අපි මේ බැලුන් එක මේ විදිහට මේ අකුලන්න අපි මේගොල්ලන්ට උදව් කරනවා. ඒ තමයි පාගන්න තියෙන්නේ. ඔව් පාගගෙන යන්න තියෙන්නේ. Coming out. Perfect. Let's go. Contest gesture. They don't let you walk over there and come, do they? yes Over that side for me. බැලුම අපි පහත් කරනවා. බලමු පාත් කරන අපි මේ තියෙන මේ ලනුව දිගේ ලනුව දිගේ බැලුම උර නැගලා ක්ලයිම් කරලා තමයි පාගන්නේ. ගේම් එකක් වගේ නේ. ඔව් Keep walking, guys. Maybe if you walk on the side, it's easier. come on hurry up come on. Wait for us. We'll wait from them. We'll wait from them. මේක ටිකක් මෙහෙම කිව්වට මේක ලේසි වැඩක් නෙවෙයි. Now we can go. you okay අරින් මෙයා තමයි අපේ බස් ඩ්‍රයිවර්. ඔව් ඔව් අරින් අර දෙන්නත් පාගන දෙන්න බලන්න. බැලුම පාගන. Are you right there? ඔතන එන්න. බැලුම පාගන. Haven't lost anyone yet? හොඳයිද බැලුම් පාගන? බැලුම් පැගීම ඉතා හොඳයි. සරුවට කෙරීගෙන යනවා. තියෙනවා.
අපි ඉස්සරහට ගිහිල්ලා අන්තිමට බලමු. අපි අනිත් පැත්තට පාගගෙන ආපු බලමු කොහොමද පේන්නේ කියලා. Alright, ladies and gentlemen, if we can hop off this, we're going to play tug of war. It normally wins, but we give it a go. Every day. Alright, come over here, guys. මෙන්න බලමු අන්තිමට පෑගුවට පස්සේ. Oh, look. Wow. මෙන්න අපේ බස් එක ළඟට ඇවිල්ලා යාළුවෝ. Give it a little bit of a pull. Just grab onto the rope there, that's it. යක්ක තමයි බස් එකත් පදින්නේ. බලමුත් අන්තිමට මැනේජ් කරන්නේ. කොහමද? හොඳයි නේද? කාන්තාවක් ඇවිත් හරිම ස්ට්‍රෝං කෙනෙක්. Alright, are we ready? When you are. 1, 2, 3. Yeah. And again, 1, 2, 3. maybe one more. බලමු අදින්නත් තියෙනවා. යවුදුස්සෙවට සම්බන්ධව වැඩක් මේක මම. හැබැයි එහා පැත්තෙන් බැලුම තනියම අදිනවා. Alright, everyone, we can drop this rope. මේ පැත්තේ Back up to the අපි අදිනවා. basket. If I can get half of you on that side and half of you on this side. You can be a spectator. Everyone needs spectators. But not too many. මෙන්න තියෙනවා. අපේ අම්මා හිටියා නම් මේටි එකතු කරන් යනවා මල් පළවලට දාන්න කියලා. බලමු හසුවන එකක් ලේසි පාසවලක් නෙමෙයි වගේ කියලා. බලමු ඒ කියපු අය ඔක්කොම ඒකට සම්බන්ධ වෙන්න ඕනේ සහයෝගය දක්වන්න ඕනේ. And then we'll come up here. Pick it up. Kick it in. බලමු Yeehaw! අටව ගන්න. මේ විදිහට බලමු දිගටම අර දිග පටියක් වගේ දිගට ඔතා ගන්නවා. ඒකට මේ අපි ආපු කට්ටිය අපි 22ක් ආවනේ අපේ එක බලමු ඇතුලේ. ඒ 22ම සහ අපේ ඩ්‍රයිවර් අක්කා. කට්ටියම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. අන්න මේ මල්ලිත් අපිට සෑහෙන සහයෝගය දක්වපු කෙනෙක්. එයාත් මේ ටීම් එකේ කෙනෙක්. තමයි වැඩේ සිද්ධ වෙන්නේ. අපි අන්බත් යනවා. ඉතින් ඔක්කොම දන්නවා ඊ පස්සේ. අන්ද සහ මිස්ටර් ප්‍රබුදි. මේ දෙදෙනා තමයි මේකේ පූර්වගාමී විදියට කටයුතු කරන්නේ. Over and over. It's got to be under and over, not over and under. Oh, sorry. Yeah. Next time. දෙන්න සෑහෙන මේකට උනන්දුව දායකත්වය ලබා දෙනවා. ප්‍රබුදිත් සහ අනුර මහත්මයා. Let's pack up through all morning, guys. Anyone want a job? බලමුට අපිව සම්බන්ධ කරගන්න මේ දායකත්වය ලබා දෙනවාට ප්‍රබුදිත් මහත්මයා බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන. You want the job? Yeah. Yeah. That's a good nice. I wouldn't take this job off you. You don't want to. දෙන්න වැඩි අතාරින්නේ. බොහොම උනන්දුවෙන් සිදු කරගෙන යනවා. Oh no, Ricky. ඉතින් කලින් වීඩියෝස් වලදී අපින් ගොඩක් අය ඉල්ලීමක් කරලා තිබ්බා අක්කයි අයියයි එක්ක වීඩියෝස් ගේන්න කියලා. ඔන්න ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක පරණ අපේ වීඩියෝස් ගොඩින් තෝරගෙන දැන් මේ වගේම මේක අපිටත් අපේ ජීවිතයේ අපූර්ව මතකයක් අලුත් කිරීමක්. මේ තමයි මේ බැලුන් එක දැන් මේකට පටවන්නත් උදව් කරනවා. එහෙම තමයි මේ ක්‍රූ එක වැඩක් හැටියට ගන් කට්ටියම එකතු බර වැඩ කරන්නේ මෙහි බැලුම් උස්සනවා එහෙම. Please, and then I'll make you breakfast, okay? දැන් ඉන්න යන්න දෙනවා බ්‍රෙක්ෆාස්ට් එකට. කන්‍යම් මොකද මහන්සි වුණානේ අපි ගොඩක් බැලුම් උස්සලා බැලුම් වල උඩ ගිහිල්ලා බැලුම් වල බිමට වැටිලා බැලුම් උස්සලා ඒ නිසා අපි කන්‍යම්. මම කියන්න තියනකොට කියන්න දෙයක් තියෙනවා මෙහෙම කියන්න බෑ එක ගැන. නෑ. මොකද මේ ඒගොල්ලෝ තමයි බැලුම් එකේ අයිතිකාරය. හැමතැනම ඉන්නවා මේ ශරීර හොරු කියලා. මේක විශේෂයෙන් කියන්න පොඩ්ඩක් පුළුවන් එදෙන පෙන්නුවත් කමන්නේ. මොකද මේ අපේ බැලුම් එකේ අපේ කෑල්ලේ හිටිය තව දෙකක්. ඔයගොල්ලෝ සමහර අපේ වීඩියෝ වල දකින්න ඇති. ඒ දෙපළ හරිම අයිස් ඩබලක්. මේ අයිස් කට්ටිය ඉන්නවා. මොකද ඒගොල්ලෝ පෙන්නන්න මේ කිසිම වැඩක් කරේ නැහැ. අනිත් අය කන්නකම් බලාගෙන හිටියා. මම හිතන්නේ ඒගොල්ලෝ බැලුම් එකේ අයිතිකාරයෝ විදියට පෙනී සිටින කට්ටියක්ද නේද? ඉතින් මේ බැලුම කතාව A to Z අපි ඔක්කොම දේවල් පෙන්වුවේ සමහර විට මේක බලන් ඉන්න කෙනෙක්ට කම්මැලි වෙන්න පුළුවන්. හැබැයි මේක ජීවිතය අලුත් අත්දැකීමක් නිසා මේක කොහොමද උනේ? මේක කොහොමද පුම්බන්නේ? කොහොමද උඩ යන්නේ? කොහොමද පල්ලෙහාට එන්නේ? මොන
සියලු ඩීටේල්ස් ටික අපි ඔයගලන්ට ෂෙයා කරගත්තා. ඉතින් ඒක අපේ ජීවිතේ ඉක්මනට ලොකු මතකයක් නිසා අපිට ඔව්, තියාගන්න ඕන වෙච්ච නිසා තමයි මෙච්චර දිග වීඩියෝ එකක් අපි ඔකට අරන් ආවේ. කට්ටිය මේව පාගලා. Family here. yeah, thank you very much. That's good. I know you're taking my bus. දැන් බැලුම ගිහිල්ලා ඉවරයි. බලමු ගියා ඊට පස්සේ බලමු බස් එකට. ඔව් බැලුම ඇකුරුවා බැලුම බෑවා බැලුම පැටවුවා දැන් අපිට බ්‍රේක්ෆාස්ට් එක ගන්න තියෙනවා. ඒකට ආපහු අර මේක පටන් ගන්න යන්නේ බස් එකේ අක්කා ඩ්‍රයිවර් එයා ඔන්න ඉස්සරහා ඉන්නවා. එයා තමයි අපිට ගෙනියන්නේ. දැන් බ්‍රේක්ෆාස්ට් එක කරමු. දැන් බඩගිනි අතරම ගොඩක් බඩගිනි. පාත්‍ර තුනට නැගිටිනේ හතරට එන්න. දැන් වෙලාව බඩගිනි සාමාන්‍ය අපිට උදේම නැගිටිනම ටිකක් වෙනද වැඩ ඉන්නවනේ. 7යි කාලයි. ඉතල වෙලා ගිහලා නැහැ. හැබැයි ඉතින් මෙහෙ නේද? ඔව් අද එළිය හොයන්න. දැන් අද 7යි කාලෙම ඉවරයි. පුළුවන් ඕන දෙකට. ඔස්සේ ආවේ නේද? ඔස්සේ ගොඩක් කට්ටිය කැමතික් මේක දැන්. අපි ගොඩක් අය පුදුරන්නේ මේක රස්සාවක් කරන්නේ. දැන් මෙහෙ රස්සාව දෙක තුනක් කරනවා. හැබැයි ඒක ඒගොල්ලෝ එන්ජොයි කරනවා නේද? හරි සතුටින් කරන්නේ. සහ ඒ රස්සාව හරි වෙනස්. ගොඩක් අය ඔෆිස් ජොබ් වල නෝනේ ඔෆිස් ජොබ් නෝනේද? ඔෆිස් ජොබ් එකේ කිසිම වෙනසක් නැහැ. හරි නතර සතුටින් මේක කරන්න පුළුවන්. මේක කරන්න. බ්‍රේක්ෆාස්ට් එක කරනවා දැන්. හරි එහෙනම් ඔන්න පොරොන්දු වෙච්ච විදිහට අපි බ්‍රේක්ෆාස්ට් ගන්නවා. කවුද පොරොන්දු අපිද? ඔව් අපි ඒගොල්ලෝ පොරොන්දු වෙලානේ මහන්සි වුණාට ඉතින් මේ තියෙන්නේ බ්‍රේක්ෆාස්ට් එක මොනවද මෂ්රූම් නේ? මෂ්රූම් එක. මෂ්රූම්. පෝෂ් එකක් තියෙනවා. කාලා කියන්න. කාලා කියන්නද පොඩ්ඩක්? ඔව් ඊට කලින් මේකත් මේකත් වෙනවා. මේක බේකන්. ඇස්පරගස් නේ? ඔව්. ඔන්න තමයි අපි දෙන්නගේ බ්‍රේක්ෆාස්ට් එක. අපි ඒගොල්ලෝ කාලා කියන්නේ නේද? කොහොමද? ඔරෙන්ජස් එකක් තියෙනවා. කාලා කියන්න කොහොමද? අසාන් මහන්සියලා හැදුවේ. මෂරූම් එක වෙනස් කරලා තියෙන්නේ. කැමරා රසයි. අතරම රසයි. ඒක පහයි. ඇස්පරගස්. දැන් කාලා විස්තර කියන්න. අනේ අපිට මේ ඊට ගන්න පුළුවන්නේ. උඩ තට්ටුවේ. වාහනේ හරි ඉතින් අපි ඔන්න බැලුන් එකෙත් ගියා. වැලුමෙන් ගියා. ඉතින් ෂොක් නේද ඒ ගමන. ඉතින් උදේ පාන්දර ගිහිල්ලා දැන් වෙලා කීයද? 8:45 වෙද්දි ගිහිල්ලත් ඇවිල්ලා ආවා. ඉතින් මතක් කරනවා ඒක හරි ෂොක් ටීම් වර්ක් එකක් නේද මේ දැන් අපි ගියා බැලුම ගිහින් එන්න තමයි. හැබැයි එතන හැමෝම එකට වැඩ කළා. හැමෝම එකට ඒක ඉවරුණාට පස්සේ සන්තෝෂ වුණා, අප්‍රීෂিয়েට් කළා. ඉතින් ඒක අගය කරන්න ඕන දෙයක්. ඔව් ඉතින් මේ ඒක සහ ඒක ජීවිතේ ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් සාමාන්‍යව කවදා හරි එකපාරක්. කියන්නේ උඩ ඉඳලා බලනකොට පහළ කොච්චර ලස්සනද ඒ දේවල් කියලා ඉතින් පේනවා. ඒ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඉතින් ඒක තමයි අද දවසේ අපිට ලැබුණු සර්ප්‍රයිස් එක සහ අපි ඔයගොල්ලන්ට දෙන සර්ප්‍රයිස් එක. ඉතින් හැබැයි එයාලත් අපිත් එක්ක ගියානේ. ඉතින් අපි මම ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක විඳින්න ලැබුණා. ඉතින් තව මේ වගේ තියෙනනේ ගොඩක් දේවල්. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉෂාරා නානලා YouTube channel එකත් එක්ක අපි subscribe කරපු නැති අය subscribe කරන්න. ඉතින් අලුත් දේවල් ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. ආදරකින් ඉන්න නම් ටටා